හරි පුතේ. අද අපි කතා කරමු බදුකරණය හැඳින්වීම. බදුකරණයේ හැඳින්වීම තමයි ඔයාලගේ විෂය නිර්දේශයේ තියෙන පළවෙනිම කොටස. පළවෙනිම කොටස බදුකරණය හැඳින්වීම. එතකොට අපි බලමු ඔයාලට මම හිතනවා මේ ටියුට් එක දැන් ඔයාලා ගාව ඇති. අපි පළවෙනි දවසේ කතා කරා ටියුට් එක print out කරගෙන පෑනක් highlight එකක් ළඟ තියාගන්න කියලා. එතකොට මම කියන විෂය කරුණු හොඳට අහගෙන ඉඳලා අදාළ කරුණු වල විශේෂ දේවල් තියෙනවා නම් ඒවා ඔයාලට පුළුවන් ඒ අවස්ථාවේදීම highlight කරන්න. හරි. දැන් අපි බලමු බදුකරණයේ හැඳින්වීම යටතේ මොනවද අපි කතා කරන්නේ මොනවද මේ බදුකරණයේ හැඳින්වීමේදී ඔයාලත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මුලින්ම කියනවා රටක ආර්ථික කටයුතු සඳහා රජයක් දායක වීමේදී ප්‍රාග්ධන වියදම් සහ අයභාර වියදම් දැරීම අනිවාර්ය වේ. ඒ කියන්නේ රටක ආර්ථික කටයුතු කරන්න නම් මොකද්ද කරන්නේ? රජය ප්‍රාග්ධන වියදම් සහ අයභාර වියදම් අනිවාර්යෙන් දරන්න සිද්ධ වෙනවා. රජයක් එවැනි වියදම් ආවරණය කර ගැනීම සඳහා ආදායම් උපයා ගන්නා ප්‍රධාන ආදායම් මාර්ගය වන්නේ බදු පැනවීමෙන් ලබා ගන්නා බදු ආදායමයි. එතකොට පුතේ ඔයාලා බලන්න රජයක් මෙවැනි වියදම් දරන්න ආදායම් ගන්නවා. මේ ආදායම් කොහෙන්ද ගන්නේ? බදු ආදායමයි. ඒ කියන්නේ බදු පැනවීමෙන් ලබා ගන්නා ආදායමෙන් තමයි රජයක් මේ ප්‍රාග්ධන වියදම් සහ අයභාර වියදම් කියන වියදම් වර්ග දෙක ආවරණය කරගන්නේ. එහෙම නැත්නම් ප්‍රාග්ධන වියදම් සහ අයභාර වියදම් ගෙවන්න අදාළ ආදායම හොයාගන්නේ මේ ආදායම් බදු පැනවීම මගින්. අපි ඊට පස්සේ යනවා එම නිසා රාජ්‍ය වියදම් දැරීම සඳහා අරමුදල් රැස් කිරීම බදුකරණයේ ප්‍රාථමික කාර්ය ලෙස හඳුනාගත හැක. බදුකරණයේ ප්‍රධාන කාර්යයන් පිළිබඳ අවබෝධයක් ලබා ගැනීම අපට ඉතා වැදගත් වේ. හරි. අපි යනවා බදුකරණයේ කාර්යයන් ගැන කතා කරන්න. බදුකරණය කියන්නේ ඔයාලට බදුකරණය කියනකොටම හිතෙන්නේ මොකද්ද? මේක අරමුදල් රැස් කරගන්න තියෙන එක ක්‍රමයක් තමයි. නෑ පුතේ. මේ බදුකරණය කියන්නේ අරමුදල් රැස් කර ගැනීමම නෙවෙයි. බදුකරණය යනු මුදල් රැස් කිරීමට වඩා වැඩි දෙයක්. එය ආර්ථික සහ සමාජ හැඩගැස්වීමට රජයක් භාවිතා කරන මෙවලමකි. ඒ කියන්නේ මේ බදුකරණය කියන්නේ ඇත්තටම ටූල් එකක්. මොනවද කරන්නේ? මෙයාලා අරමුදල් රැස් කිරීමට වඩා වැඩි දෙයක් බදුකරණයේදී බලාපොරොත්තු වෙනවා. එතකොට බදුකරණයේ කාර්යයන් ප්‍රාථමික කාර්යයන්, ආර්ථික කාර්යයන් සහ සමාජීය කාර්යයන් ලෙස ප්‍රධාන කොටස් වලට බෙදා දක්වන්න පුළුවන්. එතකොට කවුරු හරි ඇහුවොත් බදුකරණයේ කාර්යයන් කොහොමද අපිට බෙදන්න පුළුවන් කියලා ඔයාලා කියන්න ඕන ප්‍රාථමික කාර්යයන්, ආර්ථික කාර්යයන් සහ සමාජ කාර්යයන් ලෙස බදුකරණයේ කාර්යයන් බෙදා දක්වන්න පුළුවන් කියලා. අපි ඊට පස්සේ බලමු බදුකරණයේ ප්‍රාථමික කාර්යයන් කියන්නේ මොකක්ද කියලා. බදුකරණයේ ප්‍රාථමික කාර්යයන් රාජ්‍ය වියදම් දැරීම සඳහා මුදල් රැස් කිරීම තමයි බදුකරණයේ ප්‍රාථමිකම කාර්යය වන්නේ. ඒ කියන්නේ බදුකරණයේ ප්‍රාථමික කාර්ය විදිහට ගන්න පුළුවන් රාජ්‍ය වියදම් දැරීම සඳහා අරමුදල් රැස් කිරීම බදුකරණයේ ප්‍රාථමික කාර්යයයි. එතකොට අපි දැනගන්න ඕන රාජ්‍ය වියදම් දරන්න තමයි මේ අරමුදල් රැස් කරගන්නේ. මොනවද පුතේ ඔයාලට හිතෙන්නේ රාජ්‍ය වියදම් විදියට තියෙන්නේ?
රජය විසින් මුදල් අය කිරීමකින් තොරව හෝ සහන ගාස්තු යටතේ රටේ පුරවැසියන්ට විවිධ සේවා සපයනවා. හරි. ඔයාලා මෙහෙම හිතන්න. ඔයාලා පොලිසිය හමුදාවයි ආරක්ෂාව ගන්නවා. එතකොට ඔයාලා මේ සම්බන්ධයෙන් යම්කිසි මුදලක් පොලිසියට හමුදාවට ගෙව්වද? නැහැ. ගෙව්වේ නැහැ. එහෙනම් ඔයාලට කොහොමද මේ සහන ගාස්තු හරි මුදල් අය කිරීමකින් තොරව මේ සේවා රජයක් ඔයාලට දෙන්නේ? ඔයාලට දෙන්නේ කලින් එක්රැස් කරගත්තු බදු පාවිච්චි කරලා තමයි මේවට යන වියදම් රජයක් පියවා ගන්නෙ. එතකොට ඔයාලා පාසල් අධ්‍යාපනය ලැබුවා A level වෙනකන්. ඊට පස්සේ විශ්වවිද්‍යාලය ගියා. විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්තා. නිදහස් අධ්‍යාපනයක් ලැබුවා. මේ නිදහස් අධ්‍යාපනයට අදාළ මුදල් රජයක් දුන්නේ කොහොමද? අදාළ බදු වලින් එකතු කරගත්තු මුදල් තමයි ඔයාලට මේ සඳහා වියදම් කරලා තියෙන්නේ. ඊට පස්සේ රජයේ ආරෝග්‍ය ශාලා සපයන ලබන නිදහස් වෛද්‍ය සේවා. ඔයාලා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට රෝහලට යනවා. එතකොට එහෙදී ඔයාලා රජයේ රෝහලකට යනවා නම් කිසිදු මුදලක් ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ හැම වියදමක්ම රජය කරන්නේ මේ බදු පාවිච්චි කරලා. ඊට පස්සේ මාර්ග පද්ධති නඩත්තු කරනවා, විදුලිය ජලය සහනදායී මිලට සපයනවා. මේ හැම දෙයක්ම රජය කරන්නේ බදු පාවිච්චි කරලා. මේක තමයි බදුකරණයේ ප්‍රාථමිකම අරමුණ වෙන්නේ. රජයේ වියදම් දැරීමට මුදල් රැස් කිරීම තමයි ප්‍රාථමිකම කාර්ය වෙන්නේ. හරි. අපි ඊට පස්සේ බලමු බදුකරණයේ ආර්ථික කාර්යයන්. එහෙම නැත්නම් උපකාර්යයන් මොනවද කියලා. අපි දැන් ඉගෙන ගත්තා බදුකරණයේ ප්‍රාථමික කාර්යය මොකක්ද කියලා. එහෙනම් බදුකරණයේ උපකාර්යයන් තියෙනවා. මොනවද මේ උපකාර්යයන්? බදුකරණයේ ආර්ථික කාර්යයන් එකක් තමයි දේශීය හෝ විදේශීය ආයෝජන යොමු කළ යුතු දිශානතිය සැකසීම. කොහොමද පුතේ මේ දිශානතිය සකසන්නේ කියලා අපි කතා කරමු. ඒක යටතේ තියෙනවා රජයකට බදු අනුපාත සහ දිරි දීමනා වැනි බදු මෙවලම් යොදා ගනිමින් පෞද්ගලික අංශයේ යම් යම් ආයෝජනයන් කෙරෙහි දිරි ගැන්වීම හෝ අධෛර්යමත් කිරීම සිද්ධ කරන්න පුළුවන්ලු. හරි, කොහොමද මෙහෙම කරන්නේ? ඔයාලා හිතන්න හරි, කොහොමද මෙහෙම කරන්නේ? ඔයාලා හිතන්න රජයකට අවශ්‍යයි කුෂිකාර්මික අංශය දිරිගන්වන්න. කුෂිකාර්මික අංශය දිරිගන්වන්න රජයකට අවශ්‍යයි. එතකොට රජය මොකද කරන්නේ? රජයට පුළුවන් කුෂිකාර්මික අංශයේ බදු දැන් තියෙනවා කියන්නකො 10%ක බදු ප්‍රතිශතයක්. ඒක කපා හරිනවා. එතකොට කුෂිකාර්මික අංශයට බද්ද නිදහස් කරොත් මොකද කරන්නේ? ආයෝජනයන් ඒ වෙත ගලා ඒමක් සිද්ධ කරනවා. අපි ඒක තමයි කතා කරන්නේ මේකේ. දේශීය හෝ විදේශීය ආයෝජන යොමු කළ යුතු දිශානතිය සකසන්න පුළුවන් මේ බදු කියන මෙවලම තුලින්. කොහොමද අපි මේක සකසන්නේ? රජයකට ඕන නම් කුෂිකර්මාන්තය කියන එකට වැඩි ආයෝජනයක් යොමු කරන්න මෙන්න මේ බදු මෙවලම් පාවිච්චි කරලා පුළුවන් රජයකට ඒ ශ්‍රේෂ්ඨයේ ආයෝජනය වැඩි කරන්න. කොහොමද වැඩි කරන්නේ? බදු නිදහසක් ලබා දෙනවා කුෂිකාර්මික අංශයට. එතකොට ඒ අංශයට බදු නිදහසක් ලබා දෙනකොට මොකද වෙන්නේ? ඒ ආශ්‍රිතව ආයෝජනයන් වැඩියෙන් සිද්ධ කරනවා. එතකොට ඒ අංශ කෙරෙහි ආයෝජන ගලා ඒමක් සිද්ධ වෙනවා. මෙන්න මේ ආකාරයට පුළුවන්
අදාළ ආයෝජනවල දිශානතිය සකසන්න බදු යොදාගෙන. ඊට පස්සේ අපි කතා කරමු විදේශීය තරංකරුවන්ගෙන් දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න. වැදගත් දේශීය කර්මාන්තයන් විදේශීය තරංකරුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම පිණිස ආනයන මත බදු පැනවීම වැනි විවිධ බදු මෙවලම් උපකාරී කරගනී. හරි, අපි බලමු ඒක කොහොමද කරන්නේ කියලා. හරි, කොහොමද ඒක කරන්නේ? ඔයාලා හිතන්න කුෂිකාර්මික ඔයාලා හිතන්න අර්ථාපල් වගා කරන ගොවියෝ ඉන්නවා. අර්ථාපල් වගා කරන ගොවියන්ගේ බදු අනුපාතය 100ට හරි, අපි බලමු විදේශීය තරංකරුවන්ගෙන් දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්නේ කොහොමද කියලා. උදාහරණයක් ආශ්‍රයෙන් බලමු. ඔයාලා හිතන්න දේශීය කර්මාන්තකරුවෝ ඉන්නවා අර්ථාපර් ගොවීන්. ඒ කියන්නේ අල වගා කරන ගොවීන් ඉන්නවා. එතකොට අල අස්වනු නෙලන කාලයේදී මොකද කරන්නේ රජයක්? අල සඳහා තියෙන ආනයනික බද්ද වැඩි කරනවා. අපි හිතමු දැන් අල සඳහා 10% ආනයනික බද්දක් තියෙනවා. හැබැයි මේ 10% ආනයනික බද්ද මොකද කරන්නේ? අස්වනු නෙලන කාලය වෙනකොට 10% 50% දක්වා වැඩි කරනවා. මේ ආනයනික බද්ද. එතකොට මොකද වෙන්නේ? දේශීය අර්ථාපල් ගොවීන්ගේ මිල අඩුයි. දේශීය අර්ථාපල් ගොවීන්ගේ මිල අඩු වෙනවා. ඒ මොකක්ින්දද මිල අඩු වෙන්නේ? මෙන්න මේ 50%ක බදු ප්‍රතිශතයක් ආණ්ඩුව යොමු කරපු හින්දා අර්ථාපල් ආනයන මත. ආනයන මත වැඩි බදු ප්‍රතිශතයක් එකතු කිරීම මත දේශීයව නිෂ්පාදනය කරන ගොවීන්ගේ මිල අඩුවීම තුළින් මොකක්ද වෙන්නේ? එයාලගේ ඉල්ලුම වැඩි වෙනවා. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් විදේශීය තරංකරුවන්ගෙන් දේශීය කර්මාන්ත ආරක්ෂා කරගන්න. එතකොට මෙතනදී මොකද්ද කරන්නේ? ආනයන මත බදු පැනවීම තමයි මෙතනදී විශේෂයෙන් සිද්ධ කරන්නේ. හරි, ඊට පස්සේ අපි යනවා කතා කරන්න බදුකරණයේ සමාජීය කාර්යයන්. මොකද්ද මේ බදුකරණයේ සමාජීය කාර්යයන් කියලා අපි බලමු. සමාජයේ විසින් අනුමත නොකරන කාර්යයන් අදායමත් කරන්න පුළුවන් මෙන්න මේ බදු මෙවලම් පාවිච්චි කරලා. කොහොමද මේක කරන්නේ? මත්පැන් සහ දුම්වැටි පරිහරණය කිරීම, සූදු සහ ඔට්ටු ඇල්ලීම වැනි අනුමත කළ නොහැකි කාලයන් සීමා කිරීමේ මෙවලමක් ලෙස බදු උපකාරී කරගන්න පුළුවන්. රජයකට ඕන නම් මේ දුම්වැටි මත්ද්‍රව්‍ය වලට අදාළ බදු වැඩි කිරීම තුළින් සමාජයේ අනුමත නොකරන කාර්යයන් අදායමත් කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම ඒකේ අනිත් පැත්ත සමාජයේ විසින් අනුමත කරනු ලබන කාර්යයන් දිරිගන්වන්න ඕන. කොහොමද පුතේ සමාජයේ විසින් අනුමත කරන කාර්යයන් දිරිගන්වන්නේ? ඉතිරි කිරීම, විශ්‍රාමික ආයෝජන, නව සොයා ගැනීම, පරීක්ෂණ හා සංවර්ධන කටයුතු වැනි සමාජයක් ලෙසින් අනුමත කරනු ලබන කටයුතු දිරි ගැන්වීම බදු ගැන උපයෝගී කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා හිතන්න අපිට නව සොයා ගැනීම වැඩියෙන් කරන්න ඕන. ඒ කියන්නේ සමාජයට නව සොයා ගැනීම වැඩියෙන් කරන්න පොළඹවන්න ඕන නම් නව සොයා ගැනීම සම්බන්ධයෙන් තියෙන බදු නිදහස්, එහෙම නැත්නම් බදු වරප්‍රසාද විවිධ දේවල් ලබා දීම තුළින් මෙයාලට නව සොයා ගැනීම හා පරීක්ෂණ සංවර්ධනයට පෙළඹවීමක් සිදු කරන්න පුළුවන්.
හරි. අපිට තව දෙයක් කරන්න පුළුවන්. ආදායම් පරතරය. අපි කියන ඇති නැති පරතරය අඩු කරන්න පුළුවන්. කොහොමද කරන්නේ? සමාජයේ ඇති ආදායම් අසමතුලිතතාවය අඩු කිරීම සඳහා බදු සහනයක් ලබා දීම සහ බදු ප්‍රතිශත යොදා ගැනීම වැනි දේ කරන්න පුළුවන්. එතකොට මෙතනදී කරන්න පුළුවන් වැඩි ආදායම් ලබන කට්ටියකින් වැඩි බද්දකුත් අඩු ආදායම් ලබන කට්ටියකින් අඩු බද්දකුත් යොමු කිරීම තුළින් අපිට පුළුවන් ආදායම් පරතරය නැති කරලා දාන්න. හරි පුතේ. අපි මෙතෙන්ට වෙනකන් කතා කරේ මොනවද? අපි කතා කරා අපි ආයේ මුලට යනවා. අපි මුලට ගිහිල්ලා අපි බලනවා මේ වෙනකන් අපි කතා කරේ මොනවද කියලා. අපි කතා කරා බදුකරණය කියන්නේ මොකද්ද? පොඩි හැඳින්වීමක් ගත්තා. ඊට පස්සේ අපි කතා කරා බදුකරණයේ ප්‍රාථමික කාර්යයන් මොනවද? ඊට පස්සේ රාජ්‍ය වියදම කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ අපි කතා කරා බදුකරණයේ උපකාරයන්. උපකාරයන් විදිහට එකක් කතා කරා බදුකරණයේ ආර්ථික කාර්යය. ඊට පස්සේ අපි කතා කරා බදුකරණයේ සමාජ කාර්යයන්. ඊට පස්සේ අපි කතා කරා ඔන්න ඔය ටික තමයි අපි මේ වෙනකන් කතා කරේ. බදුකරණය කියන්නේ මොකද්ද? බදුකරණයේ ප්‍රාථමික කාර්යය මොකද්ද? බදුකරණයේ උපකාරයන් මොනවද කියලා අපි කතා කරා. එතකොට මම ආයෙ මතක් කරනවා බදුකරණයේ ප්‍රාථමික කාර්ය සහ බදුකරණයේ සමාජීය කාර්ය, බදුකරණයේ ආර්ථික කාර්ය ලෙස අපිට කොටස් වලට බෙදා වෙන් කරන්න පුළුවන්. හරි. අපි ඊට පස්සේ යනවා පුතේ කතා කරන්න බදුකරණ මූලධර්ම වලට. හරි. ඊට පස්සේ කොටස තමයි බදුකරණ මූලධර්ම. බදුකරණ මූලධර්ම රටක බදුකරණය සාමාන්‍යයෙන් පදනම් වන්නේ මොනවා මතද? බදු මූලධර්ම මත. එතකොට බදු මූලධර්ම මොනවද කියලා අපි එකින් එක කතා කරමු. පළවෙනිම බදු මූලධර්මය සාධාරණත්වය. මොකද්ද මේ සාධාරණත්වය කියන්නේ? ඔයාලට මොකද්ද හිතෙන්නේ මේ සාධාරණත්වය කියන එක ගැන? හොඳ බදු පද්ධතියක ගෙවීමේ හැකියාව මත පදනම් විය යුතුයි. ඒ කියන්නේ හොඳ බදු පද්ධතියක් නම් මේක අනිවාර්යෙන් ගෙවීමේ පදනම මතම පදනම් වෙන්න ඕන. ගෙවීමේ හැකියාව මතම පදනම් විය යුතුයි. එනම් සියලු ජනතාව තමාගේ දැරීමේ හැකියාව අනුව රාජ්‍ය වැය සඳහා උරදීම කළ යුතු වේ. පොහොසත් අයගෙන් වැඩියෙනොත් දුප්පත් අයගෙන් අඩුවෙනොත් බදු බර දැරීම සිදු වේ. මෙහිදී සාධාරණත්වය කියන එක පුතේ අපිට බෙදන්න පුළුවන් තිරස් සහ සිරස් සාධාරණත්වය. ඔයාලට මොකද හිතෙන්නේ? සිරස් තිරස් මොකක් වගේද ඔයාලට දැනෙන්නේ මේක? කොටස් දෙකකට බෙදලා වෙන් කරන්න පුළුවන් සිරස් සාධාරණත්වය සහ තිරස් සාධාරණත්වය කියලා. එතකොට අපි පළවෙනියටම කතා කරනවා මේ සිරස් සාධාරණත්වය කියන්නේ මොකක්ද කියලා. සිරස් සාධාරණත්වයේදී සමාන තත්ත්වයේ සිටින පුද්ගලයන්ට සමාන ආකාරයෙන් සැලකිය යුතුයි. හරි. අපි තව ටිකක් කියලා බලමු. පුද්ගලයන් දෙදෙනෙකු විසින් මාසිකව රුපියල් මිලියනයක ආදායමක් උපයනවා නම් ඔවුන් බදු සමාන බදු ප්‍රමාණයක් ගෙවන්න ඕන. ඔයාලට තේරුණාද මේක? මේකෙදි කියන්නේ පොතේ දැන් ඔයාලා හිතන්න. ඔයාලා මෙහෙම හිතන්න. හරි. ඔයාලා මෙහෙම හිතන්න. එක පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා ඉන්නේ කොහෙද? කොළඹ. මේ පුද්ගලයා ඉන්නේ කොළඹ.
තව පුද්ගලයෙක් ඉන්නවා. මේ පුද්ගලයා ඉන්නේ කොහෙද? මේ පුද්ගලයා ඉන්නේ කුරුණෑගල. පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා ඉන්නේ විවිධ පළාත්වල කොළඹ කුරුණෑගල. එතකොට මේ දෙන්නම රුපියල් මිලියනයක මාසික වැටුපක් උපයනවා. කොච්චරද පුතේ උපයන්නේ? මිලියනයක මාසික වැටුපක් උපයනවා. මේ දෙන්නගේ වැටුප් සමානයි. මෙයාලගේ අසමානකම මොකක්ද? මෙයාලා ඉන්න ප්‍රදේශයේ අසමානයි. එක්කෙනෙක් කොළඹ අනිත් එක්කෙනා කුරුණෑගල. එතකොට මෙහෙම ඉන්නකොට ඔයාලා හිතන්න මෙයාට එක බදු ප්‍රමාණයකොත් මෙයාට එක බදු ප්‍රමාණයකොත් ගෙවන්න සිද්ධ වෙනවා නම් උදාහරණයක්. මෙයා කොළඹ ඉන්න හින්දා මෙයා බද්ද විදියට 50000ක් ගෙවනවා. මෙයා කුරුණෑගල ඉන්න හින්දා මෙයා රුපියල් 20000ක් ගෙවනවා. මේක සාධාරණද? මෙයාගේ ආදායමත් එක්ක බලනකොට මේක සාධාරණ නැහැ. මෙයා ඉන්නේ සම මට්ටමේ දෙන්නම. සම මට්ටමේ තමයි මේ දෙන්න ඉන්නේ. සමාන වැටුප් අනුපාතයක් තමයි මේ දෙන්නට තියෙන්නේ. මිලියනයේ කියන වැටුප් අනුපාතය. සමාන වැටුප් අනුපාතයක් තියෙනවා නම් පුතේ මේ දෙන්නටම මොකද්ද වෙන්න ඕනේ? බදු සමාන විය යුතුයි. මෙයාලා ප්‍රදේශ දෙකක ඉන්නවා කියලා එයාලට බෑ වෙන වෙන බදු අනුපාතයන් සහ වැඩි අඩු බදු ගන්න. එහෙනම් මේ දෙන්නම රුපියල් 50000 බැගින් බද්දට යටත් විය යුතුයි. තේරුණාද? එතකොට මේ දෙන්නම සමාන බද්දක් තමයි මෙතනදී ගෙවන්නේ. අපි ඒකට තමයි කියන්නේ තිරස්සාධාරණත්වය. තිරස්සාධාරණත්වය කියලා. හරි. අපි දැන් කියවලා බලමු ටෙයොට් එක. තිරස්සාධාරණත්වයේදී සමාන තත්ත්වයේ සිටින පුද්ගලයන්. ඔයාලට මතකද? කුරුණෑගල එක්කෙනෙක් හිටියා, කොළඹ එක්කෙනෙක් හිටියා. හැබැයි දෙන්නම ඉන්නේ සමාන තත්ත්වයේ. සමාන තත්ත්වයේ සිටින පුද්ගලයන් සමාන ආකාරයෙන් සැලකිය යුතුයි. ඒ කියන්නේ බදු ප්‍රමාණ වෙනස් වෙන්න බෑ. සමාන බද්දක් තමයි දෙන්නටම අය විය යුත්තේ. පුද්ගලයන් දෙදෙනෙකු විසින් මාසික රුපියල් මිලියනයක ආදායම උපයන්නේ නම් ඔවුන් සමාන බදු ගෙවිය යුතුයි. හරි. හරි නේද? ඒක මං හිතනවා ඔයාලට පැහැදිලියි කියලා. අපි ඊට පස්සේ යනවා තිරස්සාධාරණත්වය. තිරස්සාධාරණත්වය මොකද්ද මේ? සිරස්සාධාරණත්වය කියන්නේ. සිරස කියන්නේ මොකද්ද? අපි බලමු සිරස්සාධාරණත්වය කියන්නේ මොකද්ද කියලා. සිරස්සාධාරණත්වය කියන්නේ මොකද්ද පුතේ? සිරස් කියන්නේ මේ අත. එහෙනම් මේකේ තියෙන සාධාරණත්වය මොකද්ද? එක පුද්ගලයෙක් ඉන්නවා මෙතන, තව පුද්ගලයෙක් ඉන්නවා මෙතන. මේ පුද්ගලයෝ දෙන්න කොහොමද මෙහෙම උඩයි පල්ලෙහායි මම යන්නේ? මෙයාට මිලියනයක වැටුපක් හම්බෙනවා. හැබැයි මේ පුද්ගලයාට ඊට වඩා වැඩි වැටුපක් හම්බෙනවා. අපි කියමු මිලියන 5ක් හම්බෙනවා කියලා. මෙයාට මිලියන 5ක වැටුපක් හම්බෙනවා. මෙයාට මිලියනයක වැටුපක් හම්බෙනවා. එතකොට සිරස්සාධාරණත්වය නම් මෙයා රුපියල් 20000ක් බදු ගෙවනකොට මෙයා ඊට වඩා වැඩි ප්‍රමාණයක් ලක්ෂයක් විතර බදු ගෙවන්න ඕන. එතකොට නේද පුතේ සාධාරණත්වය තියෙන්නේ. අඩු පුද්ගලයෙකු අඩු බද්දකුත් වැඩි පුද්ගලයෙකු ඒ ආදායමට සරිලන්න වැඩි බද්දකුත් ගෙවීම තමයි සිරස්සාධාරණත්වය කියන්නේ. දැන් අපි ආපහු කියවලා බලමු ටියුට් එක. සිරස්සාධාරණත්වය ඉහළ ආදායමක් උපයන පුද්ගලයන් විසින්
වැඩි බදු ප්‍රමාණයක් ගෙවිය යුතුයි. හරි නේද? උඩින් හිටපු කෙනා වැඩිපුර බදු ගෙව්වා. ඉහළ ගෙවීමේ හැකියාවක් ඇති පුද්ගලයන් විසින් ඉහළ බදු ප්‍රමාණයක් රජයට ගෙවිය යුතුයි. ඒකමයි කියන්නේ. මොකද්ද කියන්නේ? කෙනෙක්ගේ වැටුප වැඩි නම් එයා වැඩි බද්දකොත්, කෙනෙක්ගේ වැටුප අඩුයි නම් එයා අඩු බද්දකොත් ගෙවිය යුතුයි. අන්න එහෙම තමයි සාධාරණත්වය කියන එක ඇති වෙන්නේ. හරි. ඊට පස්සේ අපි යමු ඊළඟ එකට. වර්ධක බව. මොකද්ද මේ වර්ධක බව කියන්නේ? මේ සිරස් සාධාරණ මූලධර්මය සහ ගෙවීමේ හැකියාව අනුව බදු අය කිරීම මත ගොඩනැගේ. වැඩි ආදායම් ලාභීන්ගෙන් වැඩි බද්දකොත්, අඩු ආදායම් ලාභීන්ගෙන් අඩු බද්දකොත් අය කිරීම තමයි වර්ධක බව. වර්ධක බව කියන්නේ වැඩි කට්ටිය වැඩියෙන් ගෙවන්න ඕන, වැඩි ආදායමක් ලබනවා නම් එයාලා වැඩියෙන් ගෙවන්න ඕන, අඩු ආදායමක් ලබනවා නම් එයාලා අඩුවෙන් ගෙවන්න ඕන. ඒක තමයි වර්ධක බව කියන්නේ. ඊට පස්සේ අපි යනවා ඊළඟ කාරණා. රැස් කිරීමේ පිරිවැය අවම වීම. බදු අයකර ගැනීමට දරන පිරිවැය අවම කළ යුතු අතර එමගින් උපරිම ආදායමක් රජයට ලැබිය යුතු වේ. හරි. ඔයාලා මෙහෙම හිතන්න. රජයක් යම්කිසි බද්දක් ගහනවා. මේ බද්ද එකතු කරන්නම යනවා රුපියල් 1,50,000ක්. හැබැයි රජයට බදු ආදායම විදිහට ලැබෙන්නේ රුපියල් ලක්ෂයයි. ලක්ෂක බද්දක් ගන්න මොකද කරන්නේ රජය? 1,50,000ක වියදමක් දරනවා. ඒක වැඩක් තියනවද? ඒක වැඩක් තියනවද පොතේ? රජයකට රුපියල් ලක්ෂයක බද්දක් ආදායමක් ගන්න රුපියල් 1,50,000ක් වියදම් කරන්න සිද්ධ වෙනවා. ඒ කියන්නේ ඇත්තටම දේශීය ආදායම් බල දෙපාර්තමේන්තුවට, එහෙම නැත්නම් රජයට මේකෙන් ආදායමක්ද තියෙන්නේ වියදමක්ද? මේකෙන් තනිකරම තියෙන්නේ රජයට වියදමක්. වැඩක් තියනවද? වැඩක් නැහැ. ඒක තමයි අපි මෙතනදී කතා කරන්නේ. රැස් කිරීමේ පිරිවැය අවම වෙන්න ඕන. ඒ කියන්නේ බදු අය කර ගැනීමට දරන පිරිවැය අවම කර යුතු අතර එමගින් උපරිම ආදායමක් රජයට ලැබිය යුතුයි. ඊට පස්සේ අපි කියනවා නිශ්චිත බව. මොනවද මේ නිශ්චිත බව කියන්නේ? එක් තැනැත්තා විසින් ගෙවිය යුතු බදු මුදල, ගෙවිය යුතු දිනය, ගෙවිය යුතු ක්‍රමය ගණනය කිරීමේ පදනම හා ක්‍රමය ඉතා පැහැදිලි හා නිශ්චිත විය යුතුයි. හරි. ඒ කියන්නේ පොතේ මෙයා කියනවා එක තැනැත්තා ගෙවිය යුතු බදු මුදල, ගෙවිය යුතු දිනය, ගෙවිය යුතු ක්‍රමය ගණනය කිරීමේ පදනම හා ක්‍රමය ඉතාමත් පැහැදිලි හා නිශ්චිත වෙන්න ඕනලු. ඒ කියන්නේ මේක වෙනස් වෙන්න බෑ. නිශ්චිත බවක් තියෙන්න ඕන. ඊට පස්සේ අපි කතා කරනවා ප්‍රමාණාත්මක බව. එකතු කරන ගන්න බදු මුදල අපේක්ෂිත රාජ්‍ය වියදම් පියවා ගැනීමට ප්‍රමාණවත් වෙන්න ඕන. ඔයා හිතන්න රජයක් මෙහෙම බදු එකතු කරනවා. හැබැයි රජයට වියදම් දරා ගැනීමකටවත් ප්‍රමාණවත් නැහැ. වැඩක් තියනවද? වැඩක් නැහැ මේ බදු මූලධර්මවල. එහෙමනම් බදු මූලධර්මයක් තියෙන්න ඕන, ප්‍රමාණවත් වෙන්න ඕන. රාජ්‍ය වියදම පියවා ගන්න ප්‍රමාණවත් බද්දක් අය කර ගත යුතුයි. ඊට පස්සේ අපි කතා කරනවා සරල වීම. බදු ක්‍රමය ඉතා සරල, පහසු සහ පහසුවෙන් තේරුම් ගත හැකි විය යුතුයි.
බදු ක්‍රමය ඉතා සරල පහසු සහ පහසුවෙන් තේරුම් ගත හැකි තත්ත්වයක තිබිය යුතුයි. එතකොට මේ බදු ක්‍රමය හැමෝටම තේරුම් ගන්න පුළුවන් පහසු එකක් වෙන්න ඕන කියලා තමයි මෙතනදී කතා කරන්නේ. අනික පුළුල් පරාසය. පුළුල් පරාසයක් වෙන්න ඕන. මොකද්ද මේ පුළුල් පරාසයක් කියන්නේ? තනි තනි පුද්ගලයාගේ බදු බර අවම කර ගැනීම සඳහා සමාජයේ විවිධ ජන කොටස් ආවරණය වෙන ලෙස පුළුල් බදු ක්‍රමයක් පවතින්න ඕන. ඔයා හිතන්න රජයක් බදු පනවනවා. හැබැයි යම්කිසි කොට්ටාසයකට විතරයි. එහෙම බෑ. මේ බදු කියන එක අපි විවහාරයේ කියනවා බදු දැල කියලා. බදු දැල හොඳට එලලා තියෙන්න ඕන මෙන්න මේ පුළුල් පරාසයක හැමෝම අහුවෙන විදියට. රින්ගන්න බැරි වෙන්න හැමෝම අහුවෙන විදියට එලලා තියෙන එකට තමයි අපි කියන්නේ පුළුල් පරාසයක් වීම. සමාජයේ සින්න තනි තනි පුද්ගලයාගේ බදු බර අවම කර ගැනීම සඳහා රජය විසින් විවිධ කොටස් ජන කොටස් ආවරණය වෙන විදියට පුළුල් ලෙස මේක ව්‍යාප්ත කරලා තියෙන්න ඕන. ඊට පස්සේ පහසු බව සහ ස්වේච්ඡා අනුකූලත්වය. මොකද්ද පොතේ මේ පහසු සහ ස්වේච්ඡා අනුකූලත්වය කියන්නේ? පනවනු ලබන බදු ගෙවන්නාට පහසුවෙන් ගෙවිය යුතු අතර කැමැත්තෙන් අවනත වීමට උනන්දු කළ යුතුයි. ඒ කියන්නේ ඔයා හිතන්නකෝ ඔයාව මේ බලෙන් බදු ගෙවන්න දානවා කියලා. ඔයා කැමැත්තෙන්ද ගෙවන්නේ? නෑ. එහෙම නෙවෙයි. කැමැත්තෙන් තමන් කැමැත්තෙන්ම බදු ගෙවන්න යොමු කරන්න උනන්දුවක් ඇති කරන්න ඕන. ඒක තමයි කියන්නේ පහසු සහ ස්වේච්ඡා අනුකූලත්වය තියෙන්න ඕන කියලා. අපි ඊට පස්සේ යනවා කාර්යක්ෂමතාවය. බද්දක් මගින් රජයට මුදල් රැස් කළ යුතු අතර එමගින් ආර්ථිකයට අවම ඍණාත්මක බලපෑමක්. අවම ඍණාත්මක බලපෑමක් ඇති කළ යුතුයි. හරි. ඒකට මොකක්ද ඔයාලට කියන්න පුළුවන්? අපි මෙහෙම හිතමු. ව්‍යාපාරයක් තියෙනවා. මේ ව්‍යාපාරය බදු ගෙවනවා. බදු ගෙවලා වහලා දානවා. වැඩක් තියනවාද පුතේ මේ ව්‍යාපාරය යාට කරලා? ඇයි මේ ව්‍යාපාරය වහලා දාන්න සිද්ධ වෙන්නේ? වහලා දාන්න සිද්ධ වෙන්නෙම මේ බදු ගෙවපු හින්දා. එහෙම වැඩක් තියනවද? එහෙම වැඩක් නැහැ. බද්දක් නම් කාර්යක්ෂම වෙන්න ඕන ඍණාත්මක බලපෑමක්. ඒ ව්‍යාපාරය කරන කෙනාටත් ඒ මුදල් ඉතුරු කරගෙන රජයටත් මුදල් ටිකක් රජයටත් බදු විදියට ගෙවලා එයාටත් ටිකක් ඉතුරු වෙන්න ඕන. එහෙම නැතුව අදාළ පුද්ගලයා ව්‍යාපාරය කරලා බද්ද ගෙව්වට පස්සේ ඒ ව්‍යාපාරය වහන්න සිද්ධ වෙනවා නම් කාර්යක්ෂමතාවයක් නැහැ එතන. බද්දෙන් ඍණාත්මක බලපෑම වැඩි. එයාට බදු ගෙවලා ව්‍යාපාරේ වහන්න සිද්ධ වුණා. වැඩක් වෙන්නේ නැහැ. ඒක තමයි කියන්නේ බද්දක් මගින් රජයට මුදල් රැස් කළ යුතු අතර එමගින් ආර්ථිකයට අවම ඍණාත්මක බලපෑමක් ඇති කළ යුතුයි. හරි පුතේ. අපි මෙතනට මේ ටිකේදී කතා කරා බදු මූලධර්ම. හරි. ඔයාලට මතකද බදු මූලධර්ම මොනවද අපි කතා කරේ? කීයක් කතා කරාද? මතකද? අපි යමු ඩෙවුට් එකේ උඩට අපේ බදු මූලධර්ම වලින් තමයි පටන් ගත්තේ. මේ දැන් ඔයාලා ඉන්නේ බදු මූලධර්ම එක. පළවෙනි එකේ කතා කරා සාධාරණත්වය. ඒකේ වර්ග දෙකක් වොන්න කතා කරා. සිරස් සාධාරණත්වය, තිරස් සාධාරණත්වය. ඊට පස්සේ අපි කතා කරා වර්ධක බව. ඊට පස්සේ අපි කතා කරා රැස් කිරීමේ පිරිවැය අවම වීම. ඊට පස්සේ නිශ්චිත බව, ප්‍රමාණාත්මක බව, සරල වීම, පුළුල් පරාසයක විහිදවීම, පහසු සහ ස්වේච්ඡා අනුකූලත්වය, කාර්යක්ෂමතාවය.
මෙන්න මේ ටිකේ එකතුවකට තමයි පුතේ අපි කියන්නේ බදු මූලධර්ම කියලා. වෙන විදිහකට කිව්වොත් මේවා මත තමයි බදු ගොඩ නැගිලා තියෙන්නේ. මූලධර්ම පද්ධතිය. එහෙම නැත්නම් ගහක් ගත්තොත් ගහක මූල පද්ධතිය වගේ තමයි බදු කියන එක ගත්තොත් මෙන්න මේ වගේ තමයි ගොඩ නැගිලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අපි යනවා කතා කරන්න ඍජු බදු සහ වක්‍ර බදු. හරි. අපි දැන් කතා කරන්න යමු ඍජු බදු සහ වක්‍ර බදු කියන්නේ මොකක්ද කියලා. බදු ඍජු බදු සහ වක්‍ර බදු විදිහට වර්ගීකරණය කරන්න පුළුවන්. අපි බලමු එහෙම වර්ගීකරණය කරන්නේ මොනවා පදනම් කර ගනිමින්ද කියලා. ඍජු බදු ලෙසින් හඳුන්වනු ලබන සියලු බදු ගෙවන්නා විසින් ඔහු උපයාගත් ආදායම මත ගෙවීම සිදුවේ. මේ අනුව බදු ගෙවන්නා විසින් එම බදුවල පිරිවැය දරා ගැනීමට සිදුවේ. ආදායම් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු සහ ආදායම් බදු කියන එක මේ සඳහා උදාහරණ ගන්න පුළුවන්. මෙතන ආදායම් බදු නැහැ. ඒකත් ඔයාලා ටියුට් එකේ ලියා ගන්න. නැත්නම් ඔයාලට නිදිමත හැදෙනවා. ඒ හින්දා ඔයාලා ඒකත් ලියා ගන්න ආදායම් බදු කියලා මේ ටියුට් එකට ඔයාලා ඇඩ් කරගන්න. හරි. මෙතනදී කියනවා ඍජු බදු කියන්නේ ගෙවන්නා විසින්ම මෙන්න මෙතන විශේෂ කාරණාවක් කියනවා. ඍජු බදු කියන්නේ බදු ගෙවන්නා විසින් ඔහු උපයා ගන්නා ආදායම මත ගෙවීම සිදු වේ. මේ අනුව බදු ගෙවන්නා විසින්ම එම බදුවල පිරිවැය දරා ගැනීම සිදුවේ. මේ මොකද්ද මේ කියන්නේ තේරෙනවද? අපි බලමු. හරි. ඔයාලා හිතන්න. හරි. මගේ හොඳම යාළුවෙක් ඉන්නා පොතේ එයාගේ නම තමයි තරංග. මේ ඉන්නේ තරංග. එයත් මේ වගේම තමයි කෙට්ටු පුද්ගලයෙක්. හැම වෙලාවෙම hina වෙලා ඉන්නේ. මේ ඉන්නේ තරංග. එතකොට මේ ඉන්නේ තරංග නම් තරංගගේ මාසික ආදායම අපි හිතමු කොහේ හරි මෙයා වැඩ කරනවා කියලා. මෙයාගේ ආදායම රුපියල් මිලියනයයි. එතකොට තරංගට බදු විදියට ගෙවන්න සිද්ධ වෙනවා රුපියල් 50000ක්. අපි නිකමට හිතමු මෙයා බදු විදියට මේ ගන්න වැටුපෙන් බදු විදියට ගෙවන්න සිද්ධ වෙනවා කියලා 50000ක්. ඔන්න දැන් මේ සතුටින් හිටපු තරංගට මොකද සිද්ධ වෙන්නේ? මේ සතුටින් හිටපු තරංගගේ මූණ මොකක්ද වෙන්නේ? මෙන්න මෙහෙම වෙනවා. එයාට දුක හිතෙනවා. මොකද මේ ලක්ෂයක මිලියනයක වැටුපක් ගන්නවා. හැබැයි මට 50000ක් බදු විදිහට ගෙවන්න සිද්ධ වෙනවා. මෙයා කල්පනා කරනවා මේ බද්ද මං ගෙවන්න නැතුව වෙන කාට හරි මේක පවරන්න පුළුවන්ද කියලා මෙයා බලනවා. පුතේ ආදායම් බදු කියන එක අපි කිව්වා ඍජු බද්දා. එහෙමනම් තරංගට මේ බද්ද වෙන කෙනෙකුට පවරන්න පුළුවන්ද? පවරන්න බෑ. ඒ හින්දා තමයි අපි කියන්නේ මේක ඍජු බද්දක්. ඍජු බද්දක් නම් ආදායම් ඉපෙව්වේ කවුද? එයාම ඒ බද්ද ගෙවිය යුතුයි. හරි නේද? ඔන්න දැන් අපි ආපහු යමු ටියුට් එකට. ඍජු බදු ලෙස හඳුන්වනු ලබන සියලු බදු ගෙවන්නා විසින් ඔහු උපයාගත් ආදායම් මත ගෙවීම සිදුවේ. මේ අනුව බදු ගෙවන්නා විසින් එම බදුවල පිරිවැය දරා ගැනීමට සිදුවේ. ඒ කියන්නේ මොකද්ද පුතේ? තරංග කියන එක්කෙනා මගේ හොඳම යාළුවා.
එයා රුපියල් මිලියනයක වැටුපක් ගත්තා. රුපියල් 50000ක් එයාට ගෙවන්න සිද්ධ වුණා. ඒ ගෙවන්න සිද්ධ වෙන 50000 වෙන කෙනෙකුට පැවරීමට පුළුවන් වුණාද? බෑ. ඒ කියන්නේ ඒක මොකද්ද? ඍජු බද්දක්. ඍජු බද්දක්. ඒක තමයි ඍජු බදු කියන්නේ. දැන් අපි බලමු වක්‍ර බදු කියන්නේ මොකක්ද කියලා. වක්‍ර බදු එහි පිරිවැය දරන්නා නොවන වෙනත් කෙනෙකු විසින් වෙනත් කෙනෙකු විසින් එකතු කර ගෙවනු ලැබේ. මොකද්ද වෙන්නේ? ඒ පිරිවැය දරන පුද්ගලයා නෙවෙයි වෙනත් කෙනෙක් එකතු කරලා ගෙවනවලු. එහෙම වෙන්න පුළුවන්ද? අපි බලමු. හරි. මේ ඉන්න තරංගම ගමු අපි උදාහරණයට. ඔන්න පුතේ තරංග මෙන්න මේ තරංගට ඕන වෙනවා ටීවී එකක් ගන්න. මේ තියෙන ටීවී එක. ඉස්සර කාලේ තියෙන ටීවී එකක්. ටීවී එකක් ගන්න ඕන වෙනවා. මෙයා යනවා කොහෙටද යන්නේ? LG එකට යනවා. මෙයා මේ ටීවී එකේ ඇඩ් එකක් දැකලා තමයි LG එකට මේ දුවගෙන යන්නේ. මෙයා දකිනවා ටීවී එක තියෙනවා රුපියල් ලක්ෂයයි. තරුවකෝ දාලා තියෙන්නේ. හරි. ඔයාලා දැකලා ඇති සමහර වෙලාවට ටීවී වල පත්තර වල තියෙන ඇඩ් වල මෙන්න මෙහෙම තරු ලකුණක් එහෙම දාලා ලක්ෂයයි කියලා තියෙනවා. හරි. තරංග දුවගෙන යනවා මෙන්න මේ ටීවී එක ගන්න. අතේ කීයක්ද මෙයා එකතු කරගෙන යන්නේ? රුපියල් ලක්ෂයක් අතේ අරගෙන තමයි මේ තරංග යන්නේ. දුවගෙන ගිහිල්ලා තරංග කියනවා මට මේ ටීවී එක දෙන්න. මට මේක ආයේ මුකුත් බලන්න ඕනේ නැහැ. වැඩ කරේ නැතත් කමක් නැහැ. මට මේක දෙන්න. අන්න එහෙම තමයි මෙයා ගිහිල්ලා ගන්නෙ. මොකද මෙයා මේ ටීවී එකට එච්චරටම ආසයි. හරි. ඊට පස්සේ මෙයා කැෂියර් එකට ගිහිල්ලා මෙයා බිල් එක ගෙවන්න යනකොට ඔන්න LG එකෙන් දෙනවා බිල් එක. රුපියල් ලක්ෂයයි. ඊට පස්සේ වැට් කියලා 118ක් කියලා අපි හිතමුකෝ. 18000ක් දාලා 1,18,000යි කියලා බිල් එකක් දෙනවා. අනේ ඉතින් මේ තරංග ටීවී එකක් ගන්න ගිහිල්ලා මට කතා කරනවා. බලන්න මම ගිනිච්චම රුපියල් ලක්ෂයයි මට ටීවී එකට දැන් බිල් එකක් දෙනවා 1,18,000යි කියලා. මොකද්ද මේ 18? එයා අපෙන් ඉගෙන ගත්තා නම් එයා දන්නවා මේ 18 කියන්නේ මොකද්ද? වැට්. එහෙම නැත්නම් මේක වක්‍ර බද්දක්. වක්‍ර බද්දේ මොකද්ද උනේ පුතේ? LG සමාගම ගෙවන්න ඕන 18000. කාටද විතැන් කරේ? එයා විතැන් කරා තරංගට. හරි. තරංග කියන්නේ LG එක පැත්තෙන් කවුද? පාරිභෝගිකයෙක්. අවසන් පාරිභෝගිකයාට මෙයා විතැන් කරා. මේක තමයි අපි කියන්නේ වක්‍ර බදු කියලා. හරි. ඔයාලට තේරෙනවද? අපි යම් දැන් ඩියුට් එකේ මොකද්ද එතන කිව්වේ කියලා බලන්න. වක්‍ර බදු. එහි පිරිවැය දරන්නා නොවන වෙනත් කෙනෙකු විසින් එකතු කරනු ලැබේ. ඒ කියන්නේ පිරිවැය දරන්න තිබ්බේ කවුද? පිරිවැය හරිනම් ගෙවන්න තිබ්බේ LG එකට. එයා මොකද කරේ? ඒ පිරිවැය මාරු කරා අවසන් පාරිභෝගිකයාට. අපි ඒකට කියනවා බදු බැර විතැන් කිරීම. තේරුණා නේද? ඍජු බද්දේ වක්‍ර බද්දේ අතර වෙනස. තරංගගේ උදාහරණය ඔයාලා මතක් කරගන්න. ඔයාලට එක්සෑම් එකට යනකොට තරංගව මතක් වෙයි. තරංග කියන පුද්ගලයෙක් හිටියා. ඍජු බද්දක් නම් එයාගේ සැලරි එක මත එයාටම ගෙවන්න සිද්ධ වුණා. වක්‍ර බද්දක් නම් මොකද උනේ? LG එකට ගහපු අය කරන්න තිබිච්ච බද්දක් තරංගට ගෙවන්න සිද්ධ වුණා. අවසන් පාරිභෝගිකයාට විතැන් කිරීමක් සිද්ධ කරා. ඒක තමයි වක්‍ර බදු කියන්නේ. ඒ සඳහා උදාහරණයක් තමයි මේ එකතු කළ අගය මත බදු. අපි කතා කරමු මොනවද එකතු කළ අගය කියන්නේ? ඒවා අපි ඉස්සරහේදී කතා කරමු.
හරි. ඔයාලට මේ chart එකක් මම දීලා තියෙනවා. බලන්න ඍජු බදු සහ වක්‍ර බදු අතර වෙනස. පේනවද ඔයාලට? බදු බර දැරීම තරංගම මතක් කරගන්න. ඍජු බද්දේ කවුද බදු බර දැරුවේ පුතේ? තරංගම දැරුවා. ඒ කියන්නේ බදු ගෙවන්නා විසින් රජයට ඍජුවම අදාළ බද්ද ගෙව්වා. හැබැයි වක්‍ර බද්ද මතක් කරගන්න. LG එකට පනවපු බද්ද කාටද විතැන් කරේ? අවසන් පාරිභෝගිකයාට. බද්ද පනවනු ලබන පුද්ගලයා හැර වෙනත් පුද්ගලයෙකු විසින් එකතු කරනු ලැබේ. ඒ කියන්නේ වෙනත් පුද්ගලයෙකුට ඒක විතැන් කරා. බදුබර විතැන් කිරීම. බදුබර විතැන් කරන්න බෑ. තරංගම ගෙව්වා. හැබැයි බදුබර අවසන් පාරිභෝගිකයාට විතැන් කළ හැක. LG එකට දුන්නු බද්ද කවුද අවසානයේ ගෙව්වේ? මේ අහිංසක තරංගම තමයි ගෙව්වේ. එකතු කිරීමේ පිරිවැය. ස්වේච්ඡා අනුකූලතාවයක් නොමැති නම් එකතු කිරීමේ පිරිවැය වැඩි. ඒ කියන්නේ කට්ටිය අදාළ පුද්ගලයා කැමැත්තෙන් නෙවෙයි නම් බද්ද ගෙවන්නේ. මේකෙදි පිරිවැය වැඩි. ඒ කියන්නේ අදාළ රාජ්‍ය ආයතන වලට වැඩි වෙහෙස වීමක් සිද්ධ කරන්න වෙනවා. මෙන්න මේ බද්ද එකතු කරන්න. ඊට පස්සේ වක්‍ර බදු නම් පිරිවැය අඩුයි. බදු බැර. සාමාන්‍ය ඍජු බදු ක්‍රමානුකූල වර්ධක ස්වභාවයක් ගන්නවලු. ඒ කියන්නේ මොකද්ද පුතේ? ඒ කියන්නේ ඍජු බදු නම් වැඩි වෙනකොට ආදායම වැඩි වෙනකොට වැඩි වෙනවා. ආදායම අඩු වෙනකොට අඩු වෙනවා. ඒක තමයි මෙතනදී කියන්නේ. හැබැයි වක්‍ර බදු එහෙම නෙවෙයිලෝ. වක්‍ර බදු වල බර ක්‍රමයෙන් අඩු වෙන ප්‍රගතිගාමී බලපෑමක් ඇත. තේරුණාද? නෑ. මං හිතන්නේ ඔයාලට තේරෙන්නේ නැති කියලා. හරි. මොකද්ද මේ කියන්නේ? අපි බලමු. මේක ඔයාලට තේරෙන්නේ නැති. මොකද්ද මෙතන කතා කරේ? ක්‍රමානුකූල ඍජු බදු ක්‍රමානුකූල වර්ධන ස්වරූපයක් ගන්නවලු. ඒ කියන්නේ ආදායම වැඩි වෙන්න අදාළ බද්ද වැඩි. ආදායම අඩු වෙන්න අදාළ බද්ද අඩුයි. හැබැයි වක්‍ර බදු වල බර ක්‍රමයෙන් අඩු වෙනවලු. කොහොමද එහෙම වෙන්නේ? හරි. ඔයා හිතන්න පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. මෙයා මිස්ටර් A. මෙයා කවුද? මෙයා මිසිස් B. මිස්ටර් A සහ මිසිස් B කියලා පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා. වක්‍ර බදු වලට උදාහරණයක් තමයි මෙතන තියෙන්නේ. එකතු කළ අගය මත බදු. අපි හිතමු බදු අනුපාතය 18යි කියලා නිකමට. එතකොට මෙයා ගිහිල්ලා රුපියල් ලක්ෂයක භාණ්ඩයක් ගන්නවා නම් එයාට ගෙවන්න සිද්ධ වෙනවා 118ක්. ඒ කියන්නේ රුපියල් 18000ක්. එතකොට මිස්ටර් A ගේ වැටුප ලක්ෂ 5යි. මිස්ටර් B ගේ වැටුප මිලියනයයි. මිසිස් B ගේ වැටුප මිලියනයයි. මිස්ටර් A ගේ වැටුප ලක්ෂ 5යි. මිසිස් B ගේ වැටුප මිලියනයයි. ඉතින් මේ දෙන්නම ගිහිල්ලා මේ භාණ්ඩය නම් මිලදී ගත්තේ දෙන්නටම රුපියල් 18000ක මුදලක් ගෙවන්න සිද්ධ වුණා අතිරේකව මොනවා විදියටද? එකතු කළ අගය මත බදු විදිහට. අපි බලමු යාගේ ආදායමේ ප්‍රතිශතයක් විදිහට කොච්චරද කියලා. හරි කීය දෙන්නේ? මෙයාට එනවා 3.6ක් 100ට. 100ට 3.6ක් ආදායමින් ගෙවලා තියෙනවා මේ භාණ්ඩය මිලදී ගන්න. එතකොට
එතකොට මෙයාගේ ප්‍රතිශතයක් විදියට ගත්තොත් මේකේ භාගයයි 1. කීය දෙන්නේ 1.8යි. හරි ඔන්න බලන්න පොතේ මේ දෙන්නම ගිහිල්ලා ටීවී එක මේ දෙන්නම ගිහිල්ලා ලක්ෂයක භාණ්ඩයක් මිලදී ගන්නවා දෙන්නටම වැට් විදියට ගෙවන්න වෙන්නේ රුපියල් 18000ක්. ඉතින් මේ මිස්ටර් A ගේ වැටුප රුපියල් ලක්ෂ 5ක් ඉඳලා එයා 18000ක් ගෙවනවා නම් වැටුපේ ප්‍රතිශතයක් විදියට අපි ගත්තොත් 3.6ක් ගෙවන්න සිද්ධ වෙනවා. හැබැයි මිසිස් B ට මිලියනයක වැටුපක් තියෙනවා ප්‍රතිශතයක් විදියට ගත්තොත් මොකද්ද 1.8ක බදු ප්‍රමාණයක් තමයි ගෙවන්න සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මොකද්ද මේ කියන්නේ? වක්‍ර බදු වල බර ක්‍රමයෙන් අඩුවිලු. හරි නේද? වැටුප වැඩි වෙන්න මොකද්ද වෙලා තියෙන්නේ? බදු ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. ඒක තමයි කියන්නේ මෙන්න මේ වක්‍ර බදු වල බර ක්‍රමයෙන් අඩු වෙන ප්‍රතිගාමී බලපෑමක් ඇත. මං හිතනවා ඔයාලට තේරුණා කියලා. වැටුපේ ප්‍රතිශතයක් විදියට හැදුවා නම් මෙන්න මේ බද්ද 3.6ට මේක 1.8යි. ඇයි මෙයාට 1.8ක් උනේ පොතේ? මෙයාගේ ආදායම වැඩි මෙයාට වඩා. එතකොට මේක ප්‍රතිශතයක් විදියට ගත්තොත් අඩු වෙන විදිහට තමයි මේක තියෙන්නේ. ඊට පස්සේ උදාහරණයක් තමයි ඍජු බදු වලට ආදායම් බදු වක්‍ර බදු වලට එකතු කළ අගය මත බදු. හරි නේද? හරි. අපි යමු ඉස්සරහට. හරි. අපි ඔතනට එනකන් කතා කරා මොකද්ද මෙතනදී අපි කතා කරේ ඍජු බදු සහ වක්‍ර බදු අතර වෙනස. මං හිතනවා ඔයාලට උදාහරණ ටිකෙන් ප්‍රමාණවත් දැනුමක් හම්බෙන්න ඇති. මොකද්ද ඍජු බද්දක් කියන්නේ? මොකද්ද වක්‍ර බද්දක් කියන්නේ කියලා හොඳ දැනුමක් මේ වෙනකොට ඔයාලට තියෙනවා ඇති කියලා මං හිතනවා. ඊට පස්සේ අපි යනවා ඊළඟ කොටසට ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය. මේක තමයි ඊළඟ කොටස. ශ්‍රී ලංකාවේ බදු ක්‍රමය. හරි. දැන් අපි බලමු ශ්‍රී ලංකාවේ බදු ක්‍රමයේ යටතේ මොනවද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. රටක බදු යනු ආදායම එකතු කිරීම සහ කළමනාකරණය සඳහා වන එහි රාමුවයි. ඒට පද්ධතිය පවත්වාගෙන යන රජයේ ආයතන ඔවුන් එකතු කරන නිශ්චිත බදු එසේ කිරීමට ඔවුන්ට බලය ලබා දෙන නීතීන් ඇතුළත්ය. ශ්‍රී ලංකාවේ බදු පරිපාලන ආයතන. ශ්‍රී ලංකාවේ බදු පරිපාලනය තනි ආයතනයක් විසින් හසුරුවන්නේ නෑලු. ඔයාලා හිතන්නේ ශ්‍රී ලංකාවේ බදු කියන එකට එක ආයතනයක් තියෙනවා කියලාද? නෑ. මේක විවිධ ආයතන ගණනාවකින් තමයි හසුරුවනෝ. හරි. ශ්‍රී ලංකාවේ බදු පරිපාලන ආයතන. ශ්‍රී ලංකාවේ බදු පරිපාලනය තනි ආයතනයක් විසින් හසුරුවනු නොලැබේ. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ බදු පරිපාලනයට ආයතන ගණනාවක් එකතු වෙලා තියෙනවා. ඒ වෙනුවට රටේ ආදායම් කළමනාකරණය සඳහා විශේෂ දෙපාර්තමේන්තු ජාලයක් එක්ව තියෙනවලු. අපි ඒකේ පළවෙනි ජාලය විදියට ගන්නවා. පළවෙනි සහ ප්‍රධානම එක මොකද්ද? දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන බදු පරිපාලනය
කරනවලු. මොනවද බදු පරිපාලනය කරන්නේ? ආදායම් බදු, සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද, ඊට පස්සේ එකතු කළ අගේ මත බදු, 2006 අංක 12 දරන මුද්දර බදු, පනත යටතේ මුද්දර බද්ද. ඔන්න ඔය වගේ දේවල් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව එකතු කරනවා, පරිපාලනය කරනවා. ඔයාලා මේකටම ලියා ගන්න මොකද්ද? රඳවා ගැනීමේ බදු අපි ඒකට කියනවා WHT, withholding tax. රඳවා ගැනීමේ බදොත් ඔය යටතේ ඔයාලා ලියා ගන්න. හරි. එතකොට පළවෙනි ආයතනයේ විදිහට බදු පරිපාලනය කිරීමේ ආයතනයේ විදිහට අපි කතා කරා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. අපි ඊට පස්සේ යනවා කතා කරන්න පළාත් ආදායම් දෙපාර්තමේන්තුව. පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන බදු පරිපාලනය කරනු ලැබේ. සමහර විට ඔයාලගේ එක්සෑම් එකේදී ප්‍රශ්නයක් එන්න පුළුවන් මේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව දීලා මෙමගින් පරිපාලනය කරන බද්දක් වන්නේ, මෙමගින් පරිපාලනය කරන බද්දක් නොවන්නේ. එහෙම නැත්තම් කියන්න පුළුවන් ආදායම් දෙපාර්තමේන්තුව මගින් පරිපාලනය වෙන බදු වර්ග දෙකක් සඳහන් කරන්න. ඔන්න ඔය වගේ ප්‍රශ්න ඔයාලට එන්න පුළුවන්. අපි ඒවා බලමු ප්‍රශ්න සාකච්ඡා කරනකොට මොන වගේ ඒවද මේ වගේ අහන්න පුළුවන් කියලා. මම නිකන් උදාහරණයක් දුන්නේ, නැත්තම් ඔයාලා බලනවා ඇතිනේ මේක මොකටද? මේක මං ඇයි ඉගෙන ගන්නෙ කියලා. එතකොට අපි දැනගෙන ඉන්න ඕන මේ බද්ද කවුද පරිපාලනය කරන්නේ? කාටද අයිතිය තියෙන්නේ පරිපාලනය සම්බන්ධයෙන්? අන්න ඒක තමයි පුතේ අපි මෙතනදී ඔයාලට දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පළාත් ආදායම් දෙපාර්තමේන්තුව. පළාත් ආදායම් දෙපාර්තමේන්තුව විසින් ප්‍රධාන වශයෙන් පහත දැක්වෙන බදු පරිපාලනය කරනවලු. මොනවද බලමු බදු. 1962 අංක 43 දරන මුද්දර බදු පනත යටතේ මුද්දර බද්ද. ඔට්ටු එල්ලීමේ බදු, ත්‍යාග බදු, ලොතරැයි බදු, ඛනිජ බදු. මෙන්න මේවා කවුද පාලනය කරන්නේ? පළාත් ආදායම් දෙපාර්තමේන්තුව. ඊට පස්සේ අපි යනවා රේගු දෙපාර්තමේන්තුව. රේගු දෙපාර්තමේන්තුව ගැන කතා කරද්දී ආනයන සහ අපනයන මත බදු එකතු කිරීමේ වගකීම සහ එම බදු පරිපාලනය කිරීමද ආනයන සහ අපනයන අධීක්ෂණය කිරීමද රේගු දෙපාර්තමේන්තුවට පවරා ඇත. එතකොට රේගු දෙපාර්තමේන්තුවේ තියෙන වගකීම තමයි ඔතනදී අපි කතා කරන්නේ. ඊට පස්සේ අපි යනවා සුරාබදු දෙපාර්තමේන්තුව. සුරාබදු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යය වන්නේ මත්පැන් හා දුම්කොළ වලින් ආදායම් එකතු කිරීම හා ආරක්ෂා කිරීම, සුරාබදු ආඥා පනත සහ දුම්කොළ බදු පනත බලාත්මක කිරීම, විෂ අභිංසා අන්තරාදායක ඖෂධ ආඥා පනත බලාත්මක කිරීම. මෙන්න මේ වගේ කාරණා තමයි සුරාබදු දෙපාර්තමේන්තුව සිදු කරන්නේ. හරි. ඔයාලා ඒවා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි බලමු අදාළ බදු එකතු කරන දෙපාර්තමේන්තුව සහ ඒකේ ප්‍රධාන භූමිකාව මොකක්ද? ඒ වගේම ඒකේ ප්‍රධාන පුද්ගලයා, ඒ තනතුරු දරන ප්‍රධාන පුද්ගලයා කවුද කියලා. දෙපාර්තමේන්තුව දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව. එතකොට ප්‍රධාන භූමිකාව මොකක්ද පුතේ? ආදායම් බදු සහ වැට් බදු වැනි බදු පරිපාලනය කරනවා. මේක සරලව දීලා තියෙන්නේ. මොකද මේක සාරාංශයක්. ඊට පස්සේ ප්‍රධාන පුද්ගලයෙක් ඉන්නවා මේකට. කවුද පුතේ ප්‍රධාන පුද්ගලයා? දේශීය ආදායම් කොමසාරිස්. ඊට පස්සේ පළාත් ආදායම් දෙපාර්තමේන්තුව. පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන භූමිකාව
ප්‍රාදේශීය හෝ පළාත් මට්ටමේ බදු එකතු කරනවලු. ඒකේ තනතුරු දල්න ප්‍රධාන පුද්ගලයා කවුද? පළාත් ආදායම් කොමසාරිස් තමයි මේකේ තනතුරු දරන ප්‍රධාන පුද්ගලයා වන්නේ. ඊට පස්සේ ශ්‍රී ලංකා රේගුව. ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද සහ ශ්‍රී ලංකාවෙන් අපනයනය කරන ලද භාණ්ඩ සඳහා බදු කළමනාකරණය කරනවලු. ඒ කියන්නේ ශ්‍රී ලංකාවට භාණ්ඩ ගෙන්නන එකයි ශ්‍රී ලංකාවෙන් පිටට භාණ්ඩ යවන එකයි සම්බන්ධයෙන් තියෙන බදු කළමනාකරණය කිරීම තමයි ශ්‍රී ලංකා රේගුව සිදු කරන්නේ. ඊට පස්සේ රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තමයි එහි ප්‍රධාන තනතුර දරන පුද්ගලයා වෙන්නේ. ඊට පස්සේ සුරාබදු දෙපාර්තමේන්තුව මධ්‍යසාර සහ දුම්කොළ වැනි නිශ්චිත භාණ්ඩ සඳහා බදු එකතු කරනවලු. සුරාබදු කොමසාරිස් තමයි මේකට අදාළ ප්‍රධාන පුද්ගලයා වන්නේ. ඔයාලට මේව අපි සාරාංශයකොත් දීලා තියෙනවා. එතකොට ඔයාලට මතක තියාගන්න ලේසියි. ඊට පස්සේ අපි කතා කරන්න ඕන පුතේ ශ්‍රී ලංකාවේ ප්‍රධාන බදු මොනවද? ඔයාලට මොනවද හිතෙන්නේ? ශ්‍රී ලංකාවේ ප්‍රධාන බදු ගැන කතා කරද්දී ඔයාලට මොනවද හිතෙන්නේ? ශ්‍රී ලංකාවේ ප්‍රධාන බදු මොනවද කියලා කවුරු හරි ඇහුවොත් ඔයාලට මොකද්ද දෙන්න තියෙන උත්තරේ? ශ්‍රී ලංකාවේ ආදායම් ලබන්නේ විවිධ ඍජු හෝ වක්‍ර බදු කලඹකින්. ඒ කියන්නේ කලබක් කියන්නේ කීපයක එකතුවක්. එතකොට මේ කීපයේ ඇතුලේ වක්‍ර බදුත් තියෙන්න පුළුවන් ඍජු බදුත් තියෙන්න පුළුවන්. මම හොඳටම දන්නවා ඔයාලා දැන් හොඳටම දැනුවත් වක්‍ර බදු කියන්නේ මොනවද ඍජු බදු කියන්නේ මොනවද කියලා. ඉතින් මෙන්න මේ කලබේ මේ වර්ග දෙකම අඩංගු වෙනවා. මෙම මිශ්‍රණය විවිධ ප්‍රතිපත්ති ඉලක්ක කර ගනිමින් රජය සඳහා ස්ථාවර ආදායම් ප්‍රවාහයක් සහතික කිරීමට උපකාරී වේ. හරි, අපි බලමු ආදායම් බදු. පළවෙනි එක තමයි ආදායම් බදු. 2017 අංක 27 දරන දේශීය ආදායම් පනත. ආදායම් බදු පරිපාලනය වන ප්‍රධාන පනත මොකක්ද කියලා ඇහුවොත් ඔයාලට තියෙන්නේ දෙන්න 2017 අංක 24 දරන දේශීය ආදායම් බදු පනත. ඊට පස්සේ ඒකට අදාළ යම් යම් සංශෝධන සිද්ධ වුණා. ඒ වගේම ගැසට් නිවේදන මේ හැම දෙයකම එකතුවක් තමයි ආදායම් බදු පනත කියන්නේ. එතකොට මේ පනත බලාත්මක වුණේ කවදේදන්ද? 2018 අප්‍රේල් 1 වෙනිදා ඉඳන් තමයි පුතේ මේක බලාත්මක වුණේ. පුද්ගලයෙක්ගේ හවුල්කාරීත්ව සහ සමාගම් වල ආදායම් මත අය කරන ලබන ඍජු බද්දක්. ඊට පස්සේ එකතු කළ අගය මත බදු. 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත. එතකොට එකතු කළ අගය මත බදු පනත මොකද්ද? 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත. එතකොට කවුරු හරි කෙනෙක් ඔයාලගෙන් ඇහුවොත් එකතු කළ අගය මත බදු පනත මොකද්ද කියලා ඔයාලා දෙන්න ඕන මෙන්න මේ උත්තරේ. එතකොට මේකටත් කලින් වගේම තමයි සංශෝධනයන් තියෙනවා, ගැසට් නිවේදන තියෙනවා. ඒ හැම එකකම එකතුවක් තමයි මෙතනදී යන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ බොහෝ භාණ්ඩ හා සේවා පරිභෝජනයේ මත පනවන මේ හැම දෙයකම එකතුවක් තමයි අපි කතා කරන්නේ එකතු කළ අගය මත බදු කියලා. එතකොට එකතු කළ අගය මත බද්ද පාලනය වෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ භාණ්ඩ හා සේවා සඳහා එකතු කළ අගය මත බද්දක් තියෙනවා. මෙන්න මේක වක්‍ර බද්දක්. අපි කතා කරා එකතු කළ අගය මත බදු කියන්නේ වක්‍ර බද්දක් කියලා. ඊට පස්සේ මුද්දර ගාස්තු. මුද්දර ගාස්තු
එහෙම නැත්නම් මුද්දර බදු පරිපාලනය වෙන පනත තමයි 2006 අංක 12 දරන මුද්දර ගාස්තු පනත. එතකොට ඒකෙන් තමයි මුද්දර ගාස්තු එහෙම නැත්නම් මුද්දර බදු කියන එක පරිපාලනය වෙන්නේ. එහි පසු සංශෝධනයන් සහ පනතට නිකුත් කර ඇති ගැසට් නිවේදන මගින් මුද්දර ගාස්තු පාලනය වෙනවලු. දේපල පැවරීමක් වැනි ඇතැම් නීති ලියවිලි සහ ගණිතනු සඳහා අදාළ වෙන බද්දා තමයි මේ මුද්දර ගාස්තු එහෙම නැත්නම් මේ මුද්දර බදු කියලා අපි කියන්නේ. ඊට පස්සේ සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද SSCL ඒක පාලනය වෙන පනත තමයි 2022 අංක 25 දරන සමාජ ආරක්ෂණ දායකත්ව බදු පනත. ඒකටත් කලින් වගේම තමයි විවිධ සංශෝධනයන් විවිධ ගැසට් නිවේදන මේ හැම දෙයකම එකතුවක් තමයි මේ බදු පනතට අදාළ වෙන්නේ. ඊට පස්සේ තියෙන්නේ සුරා බදු. සුරා බදු ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාව තුළ දුම්කොළ හා මත්පැන් ආශ්‍රිත නිෂ්පාදන විකුණුම් මත සුරා බදු කොමසාරිස් ජෙනරාල්වරයා අය කරනු ලැබේ. ඊට පස්සේ අපි කතා කරනවා නීතිමය රාමුව. කොහොමද මේ නීතීන් ටික හැදිලා තියෙන්නේ? මොනවද මේ නීතිමය රාමුවන් යටතේ අදාළ වෙන්නේ කියලා අපි අවසාන වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මේක තමයි බදු හැදින්වීම කොටසේ අවසාන කොටස වෙන්නේ නීතිමය රාමුව. පළවෙනියෙන්ම අපි කතා කරනවා ව්‍යවස්ථාපිත නීතිය. මේ තමයි ප්‍රධාන අධිකාරිය එක. ඒ කියන්නේ ව්‍යවස්ථාපන නීතිය තමයි පළවෙනිම එක. කලින් කතා කරා වගේම 2017 අංක 24 දරන ආදායම් පනත. ව්‍යවස්ථාපිත නීතියේදී අපි කතා කරනවා 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සහ සංශෝධිත මේකට තියෙනවා. මේක තමයි ප්‍රාථමිකම නීතිය. ශ්‍රී ලංකාවේ ආදායම් බදු පරිපාලනය කරන්නේ මෙන්න මේ පනතට අනුව. ඊට පස්සේ යනවා අපි ගැසට් නිවේදන. වරින් වර අමාත්‍යවරයා හෝ ආදායම් බදු පාලකයින් විසින් දේශීය ආදායම් පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ගැසට් නිවේදන නිකුත් කරන්න පුළුවන්. ඔයාලා හිතන්න පුතේ, ඔයාලා දන්නවද ගැසට්? ගැසට් කියලා වර්ගයක් තියෙනවා. එතකොට මේවා වරින් වර නිකුත් කරනවා මේ ව්‍යවස්ථාපිත නීතියේ යම් යම් දේවල් සංශෝධනය කරන්න, යම් දේවල් යම් දේවල් වෙනස් කරන්න. ඒවට අපි දානවා ගැසට් නිවේදන. ඔයාලට මතක ඇති මං මුලින්ම කතා කරා අරමුණු වල තිබ්බා. අපි අරමුණු එකට යමු. අරමුණු වල තිබ්බ පුතේ ඔයාට මතක ඇති දේශීය විදේශ ආයෝජන යොමු කළ යුතු දිශානතිය සැකසීම. ඒ වගේම දේශීය විදේශීය තරංකරුවන්ගේ කර්මාන්ත ආරක්ෂා කිරීම. ඔවයි කරුණු තිබ්බනේ. එතකොට මෙන්න මේ වගේ කරුණු වලට කොහොමද ප්‍රතිචාර දක්වන්නේ? රජයක් වරින් වර ගැසට් නිවේදනය කරනවා මේ ශ්‍රේෂ්ඨයන්ගේ බද්ද වෙනස් කරා. කුෂිකාර්මිකාංශයේ බද්ද 10%කින් අඩු කරා. අර්ථාපල ආනයන මත බද්ද 50%කින් වැඩි කරා. මෙන්න මේවා කරන්නේ මොනවගෙන්ද? ගැසට් නිවේදන වරින් වර නිකුත් කරලා. එතකොට මෙන්න මේ නීතිමය රාමුවට ව්‍යවස්ථාපිත නීතියට අමතරව ගැසට් නිවේදනත් අදාළ වෙනවා. ඊට පස්සේ නඩු තීන්දුව. මේවා බදු සම්බන්ධ ආරවුල් වලදී අධිකරණයේ විසින් ගල් ලබන තීරණ.
ඒවා නීතිය අපැහැදිලි අවස්ථාවලදී භාවිතා කරයි. ඔයාලා දන්නවා නඩුවක තීන්දුවක් දුන්නට පස්සේ ඒක බලාත්මක වෙනවා ඉදිරි කාලයට. එතකොට මේවා බදු සම්බන්ධ මොනවා හරි ආරවුලක් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් මොකද්ද කරන්න පුතේ? මෙන්න මේ බදු වලට අදාළ නඩු තීන්දුව ටික අරගෙන බලනවා මේ වගේ කේස් එකක් කොහේ හරි තියෙනවද කියලා. අපි ඒකයි කියන්නේ කේස් ලෝ කියලා. එතකොට මෙන්න මේකේ දීලා තියෙන ජජ්මන්ට් එක පාවිච්චි කරලා තමයි ඊට පස්සේදී අදාළ ජජ්මන්ට් දෙන්නේ. එතකොට නීතිමය රාමුවට මේ නඩු තීන්දුව කියන එකත් කොටසක් බවට පත් වෙනවා. ඊට පස්සේ පරිපාලන රීතීන්. පරිපාලන රීතීන් යටතේ කොටස් 3ක් කතා කරනවා. මේවා ප්‍රායෝගික භාවිතය සහාය වීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නිකුත් කරන ලබන මාර්ග උපදේශනයන් වේ. එතකොට චක්‍රලේඛන සහ මාර්ග උපදේශන, පොදු තීන්දුව අපි කියනවා පබ්ලික් රූලින්, පුවත්පත් දැන්වීම් පේපර් නෝටිස්, මෙන්න මේ වගේ දේවල් වලින් සමන්විත වෙනවා බදු පරිපාලන රීතීන්. එතකොට චක්‍රලේඛන සහ මාර්ග උපදේශන දේශීය ආදායම් දෙපාර්තමේන්තුව නීතිය අර්ථකථනය කර ගන්නා ආකාරය පැහැදිලි කිරීම සඳහා මේවා නිකුත් කරනවා. පොදු රීතීන් මේවා නිශ්චිත බොහෝ විට ප්‍රකාශයටපත් නොකළ නඩු තීන්දුව වෙනවා. පුවත්පත් දැන්වීම මේවා වෙනස්කම් පැහැදිලි කිරීම හෝ නීතිය පැහැදිලි කිරීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන නිල දැන්වීම් බවට පත් වෙනවා. එතකොට ඔයාලට පේනවද මෙන්න මේ ලෝගෝ එක? අපි තියරි විතරක් පුතේ දැනගෙන ඉඳලා මදි. අපි දැනගන්න ඕන ප්‍රායෝගිකවත් මේවා දැනගන්න ඕන. නැත්තම් ඔයාලා මේ කරන්නේ ප්‍රායෝගික විෂයක්. එතකොට ඔයාලා මෙන්න මේවා ඔයාලගේ හැට හුරු කරගෙන තියාගන්න ඕන. මේ තියෙන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ලෝගෝ එක. ඔයාලා තව දැනගන්න ඕන මෙන්න මේ RAMIS කියන වචනේ. Revenue Administration Management Information System RAMIS. මොකද්ද මේ RAMIS කියන්නේ? RAMIS කියන්නේ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව හදලා දීලා තියෙන platform එකක්. මොනවටද? වාර්තාවන්, රිටර්න් වගේ දේවල් සබ්මිට් කරන්න තියෙන ඉලෙක්ට්‍රොනික මීඩියා එකක් තමයි මේ RAMIS කියන්නේ. ඔයාලා මේ වචනේ මතක තියාගන්න ඕන. එහෙම නැත්නම් ඔයාලා මේ වචනේත් මතක තියාගන්න ඕන. ඔයාලගේ ජීවිතේට වැදගත් වෙනවා. ප්‍රායෝගික අවස්ථාවන් වලදී යම් යම් ගැටලු විසඳා ගැනීමේදී RAMIS. හරි පුතේ. ඔහොම තමයි අද අපි කතා කරේ ඔයාලත් එක්ක. හරි. ඔතනින් අපේ බදු හැඳින්වීම කියන කොටස ඉවර වෙනවා. අපි ඊට පස්සේ අලුත් කොටසකින් නැවත හමු වෙනවා.